තරුණ පෙනුමක් ගන්න තියෙන ඉක්මම විදිය ඔයා දන්නවද? ඒක තමයි HIFU. නමුත් ඒක අලුත්ම එක තමයි 22D HIFU ට්‍රීට්මන්ට් එක. අද ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි වේදනාවක් නැතුව, සැත්කමක් නැතුව කොහොමද තරුණ පෙනුම රැකගන්නේ කියලා. නැත්නම් අපේ තරුණ පෙනුම නැවත ලබා ගන්න කියලා. අදම මට විස්තර කරන්න යන්නේ මේ ෆීල්ඩ් එකේ ඒ සඳහා තියෙන නවීනතම ට්‍රීට්මන්ට් එකක්. අපි කවුරුත් අහලා තියෙනවා HIFU ට්‍රීට්මන්ට්ස්. HIFU කියන්නේ High Intensity Focused Ultrasounds කියන එක. නමුත් මෙහිදී HIFU කියන ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් තිබුණේ ඔගේ සරල ප්‍රතිකර්මයක් විදියට. වර්තමානයේ තියෙනවා 22 layers focus කරන multitask HIFU treatments. මේදී විශේෂත්වය වෙන්නේ හැමේ තියෙන multiple layers වලට එකසැරේ ට්‍රීට්මන්ට් කිරීමේ හැකියාව. HIFU ට්‍රීට්මන්ට් එකෙන් ගන්න පුළුවන් benefits ගොඩක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. පළවෙනි එක තමයි skin tightening කරන්න පුළුවන්. ඒ නිසා wrinkles, fine lines වගේ දේවල් ඉවත් කරලා තරුණ පෙනුමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමේ හැකියාව තියෙනවා. මුහුණේ නැත්නම් අපි ලේසර් කරන ඒරියා එක පුරාවට කොලජන් නිෂ්පාදනය ඉතා විශාල වශයෙන් වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. එමගින් අපේ ස්වාභාවික කොලජන් මට්ටම හැම වැඩි වෙනවා. මේ විශේෂත්වය තමයි මුහුණේ තියෙන පෝස් ඉවත් කිරීමේ හැකියාව. ගොඩක් සිදුරු වෙන්නේ මුහුණේ තියෙන වලවල් ඉවත් කිරීමේ හැකියාවත් මෙමගින් ඉතා විශේෂ වාසියක් වෙනවා. හොඳයි අපි එහෙනම් බලමු 22D HIFU අලුත් ප්‍රතිකර්මයේ තියෙන විශේෂ වාසි මොනවද කියලා. සාමාන්‍ය HIFU එකකට ගත වන කාලයට වඩා ඉතා අඩු කාලයකින් ප්‍රතිකර්ම කිරීමේ හැකියාව තියෙනවා. මල්ටිපල් ලේයර්ස් වලට එකවර ට්‍රීට්මන්ට් කරන නිසා ට්‍රීට්මන්ට් එකට ගත වන කාලය ඉතා අඩුයි. මේ විශේෂත්වය තමයි මුහුණේ තියෙන ස්තර කිහිපයකට එකවර හඳුනාගෙන නිර්වද්‍ය ලෙස හරියාකාරව තරංග ක්ෂණිකව ලබා දීමේ හැකියාව. සාමාන්‍ය HIFU එකක් කරනකොට 30ක් විතර කාලයක් ඉතුරු කිරීමේ හැකියාව තියෙනවා. මොකද මේ ක්ෂණිකව ඉක්මනට ප්‍රතිකාර ලබා දෙන්න නිසා ඉතා ගත වන කාලය ඉතාමත් අඩුයි. අනික් කාරණා තමයි HIFU ට්‍රීට්මන්ට් එක කියන්නේ සාමාන්‍ය වේදනාකාරී තත්ත්වයක් තියෙන ට්‍රීට්මන්ට් එකක්. නමුත් 22D HIFU ට්‍රීට්මන්ට් එකේදී වේදනාවක් නැති තරම්. මොකද මේ ට්‍රීට්මන්ට් එක ෆෝකස් කරනකොට ගැඹුරු ලේ දක්වා ෆෝකස් වුණාට මොකද සමේ මතු පිට ලේට තාපය ගමන් කරන්නේ නැති නිසා. ඒ නිසා වේදනාවක් නැති තරම්. සාමාන්‍ය HIFU ට්‍රීට්මන්ට් එකකින් ස්කින් එකේ ටෙන්ෂන් එක නැත්නම් ටෝන් එක වැඩි කරාට 22D HIFU ට්‍රීට්මන්ට් එකේ ටෝන් එක, ටෙක්ස්චර් එක සහ රේඩියන්ස් එක තුනම වැඩි කරනවා. ඒ නිසා ප්‍රතිඵල ලැබෙන ප්‍රමාණය ඊටමත් වැඩි. ඊට අමතරව හැම කොලජන් මට්ටමත් එක්ක වැඩි වෙලා ට්‍රීට්මන්ට් එක වෙන නිසා මේක පවතින කාලයත් සාමාන්‍ය ට්‍රීට්මන්ට් වැඩි කාලයක් පවතිනවා. සාමාන්‍ය HIFU ට්‍රීට්මන්ට් එකක් බොහෝ විට ඉලක්ක කරන්නේ එක ලේයර් එකක් විතරයි. නමුත් 22D HIFU ට්‍රීට්මන්ට් එකේදී නැත්නම් 1.5, 3, 4.5 කියන ලේයර්ස් තුනටම එකවර ට්‍රීට්මන්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මුහුණට බෙල්ලට විවිධ ප්‍රදේශවලට එකවර ට්‍රීට්මන්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. HIFU ට්‍රීට්මන්ට් එකේ තියෙන වැදගත්ම විශේෂත්වම දේ තමයි ඔබේ මුහුණේ ස්වරූපය වෙනස් වෙන්නේ නැහැ. හැම ටයිට් වෙලා ලස්සන වෙලා තරුණ පෙනුමක් ආවට ස්වාභාවික පෙනුමක් තමයි තියෙන්නේ. නැතුව අස්වාභාවික පෙනුමක් හෝ විකෘති වීමක් සිදු වෙන්නේ නැහැ. මේ ශනික ප්‍රතිඵලයක් ලැබුණත් මාස එකමාර දෙකක් යනකොට හැම කොලජන් වලට තවත් හොඳටපත් වෙලා දීර්ඝකාලීන පවතින හොඳ විශිෂ්ට පෙනුමක් ලබා දෙනවා. හොඳයි බලමු HIFU ට්‍රීට්මන්ට් එක කාටද වැදගත් වෙන්නේ කියලා. අවුරුදු 30 60 අතර සමහර එල්ලා වැටුණු අයට, බෙල්ලේ සම ලිහිල් වී ඩබල් චින් ආපු අයට, තරුණ වුණත් මයික්‍රොපෝස් තියෙන අයටත් සුදුසුයි. ඒ වගේම HIFU ට්‍රීට්මන්ට් එක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ. මොකද HIFU ට්‍රීට්මන්ට් එක ප්‍රෙග්නන්ට් අම්මලාට අපි කරන්නේ නැහැ. ඒ වගේම බ්‍රෙස්ට් ෆීඩින් කරන අයටත් කරන්නේ නැහැ. ඒ වගේම ඩයබටික් වැනි රෝග තත්ත්ව තියෙනවා. ඒවා විශේෂ තත්ත්ව යටතේ චෙක් කරලා බලලා තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම HIFU ට්‍රීට්මන්ට් කරන හදන තැනට සති දෙකක් ඇතුළත විශේෂ ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙනවා. විශේෂ ඉන්ජෙක්ෂන්ස්, බොටොක්ස්, ෆිලර්ස් වගේ දේවල් ඇප්ලයි කරලා තියෙනවා නම් සති දෙකක් යනකම් HIFU ට්‍රීට්මන්ට් එක ඒ මත කරන්න බෑ. ඒ නිසා ට්‍රීට්මන්ට් සඳහා ඔබ යොමු වෙනවා නම් මනා පළපුරුද්දක් ඇති දැනුම ඇති වෛද්‍යවරුගේ උපදෙස් මත තමයි මේ ප්‍රතිකර්ම සඳහා යොමු වෙන්න ඕනේ.